පහන්දි කිචන් එකට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මගේ වීඩියෝ වලට කැමති ඔයාලගෙන් මං ඉල්ලන්නේ පහන්දි කිචන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා. එතකොට වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලට බලන්න පුළුවන්. යාළුවනේ අද මං හදලා තියෙන මොනවද බලන්නකෝ. රසම රස වට්ටක්ක කරියක්. එහෙනම් යාළුවනේ අද මං ඔයාලට කියා දෙන්නේ වට්ටක්ක කරියක් හදන විදිහ. එහෙනම් අපි බලමුද හදන විදිහ. යාළුවනේ ඉස්සෙල්ලාම වට්ටක්ක කෑල්ල හොඳට හොදගෙන හීනියට මං කපාගෙන තියෙනවා. එහෙනම් යාළුවනේ ඔයාලත් ඒ විදිහට කපා ගන්නකෝ. කපාගෙන මං පිඟානකට දාගත්තා. දැන් ඉතින් යාළුවනේ තවත් මොනවද අවශ්‍ය කියලා බලමුකෝ. ඔන්න යාළුවනේ මම තව අරගෙන තියෙනවා කරපිංචා, රටලූණු, එතකොට කොච්චි කරල්, අම්මිරිස් කරලා, සුදු ලූණු මම අරගෙන තියෙනවා. ඔයාලත් ඔයාලට තියෙන දේවල් ගන්නකෝ. දැන් ඉතින් යාළුවනේ වට්ටක්ක කරි එක හදාගන්න තමයි තියෙන්නේ. අපි හදන විදිහ නම් බලමුද? මුලින්ම මම හට්ටියකට වට්ටක්ක කෑලි ටික දාගෙන තියෙනවා. ඔයාලත් මේ විදිහට දාගන්නකෝ. ඉතින් යාළුවනේ අවශ්‍ය 3-5ෙම දාගන්න විදිය බලමුද? දැන් ඉතින් යාළුවනේ මම අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. මම පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඉන්පසුව 3-5 ස්වල්පයකුත් එකතු කරගන්නවා. දැන් ඉතින් කහ කුඩු ස්වල්පයකුත් මම එකතු කරගන්නවා. යාළුවනේ අද මම ඔයාලට කියා දෙන මේ වට්ටක්ක කරි එක කිරි දාලා නෙවෙයි මම හදන්නේ. ටෙම්පරාදු කරලා තමයි මම අද මේ වට්ටක්ක කරි එක හදාගන්නේ. දැන් ඉතින් යාළුවනේ අපි මිරිස් කරල් එකතු කරගමුකෝ. දැන් මම කුරුඳු පොඩි කෑල්ලකුත් වට්ටක්ක කරියට මම එකතු කරගන්නවා. දැන් ඉතින් යාළුවනේ වතුර දාගන්න තමයි තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට වට්ටක්ක ටික තැම්බෙන්න අපි වතුර දාගමු. මම මේ ගම්ම කරපිංච ස්වල්පයකුත් එකතු කරගන්නවා. ඔන්න මම අවශ්‍ය හැමදේම එකතු කරගෙන ඉවරයි. මම කිව්වා වගේ දැන් ඉතින් වතුර එකතු කරගන්න තමයි තියෙන්නේ. ඕම් මම වතුර එකතු කරගන්නවා. තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්නකෝ එහෙනම්. දැන් ඉතින් මගේ යාළුවනේ වට්ටක්ක ටික හොඳින් තම්බ ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි තැම්බෙන්න ඉඩ හරිමුද? ඔන්න බලන්නකෝ යාළුවනේ. දැන් ඉතින් තැම්බෙනවා. වට්ටක්ක ටික හොඳින් තැම්බුණාට පස්සේ අපි බලමුකෝ. දැන් නම් යාළුවනේ ටිකක් තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේ වෙලාවේ වට්ටක්ක කරියට අවශ්‍ය ලුණු අපි එකතු කරගමු. ඇති පදමට ලුණු එකතු කරගන්න. නැවතත් ඉදෙන්න ඉඩ හරිමු යාළුවනේ.
දැන් නම් යාළුවනේ හොඳින් තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේ සීනි ටිකක් වට්ටක්ක කරිය තව රසවත් කරගන්න මම එකතු කරගන්නවා. ඔයාලත් මේ විදිහට එකතු කරගෙන බලන්නකෝ, හරිම රසයි. දැන් ඉතින් සීනි ටිකත් හොඳින් දිය වෙලා තියෙන්නේ. දැන් අපි යාළුවනේ වට්ටක්ක කරිය හොඳින් ටෙම්පරාදු කරගමු. එහෙනම් අපි බලමුද යාළුවනේ. තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් මං හොඳින් එකතු කරගත්තා. දැන් ඉතින් තෙල් ටික රත් වෙනකන් තියන්නකෝ. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මම දැන් අබ ටිකක් තෙල් ටිකට එකතු කරගන්නවා. ඔන්න යාළුවනේ අබ ටික නම් හොඳින් පුපුරනවා. තෙල් ටික හොඳින් රත් වෙලා තියෙන්නේ. දැන් මම සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. රට ලුණු ටිකත් මං එකතු කරගන්නවා. දැන් ඉතින් යාළුවනේ රන්වන් පාට වෙනකම් හොඳින් බැද ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් බැදෙනකන් ඉමුද? දැන් ඉතින් යාළුවනේ රන්වන් පාට වෙනකන් ලුණු ටික හොඳින් බැදලා තියෙන්නේ. දැන් අපි වට්ටක්ක කරියට එකතු කරගමු. දැන් ඉතින් එකතු කරගන්නවා. එහෙනම් යාළුවනේ දැන් ඉතින් හොඳින් කලවම් කරගන්නකෝ. හොඳින් කලවම් කරගෙන බලන්නකෝ. ගන්නකෝ යාළුවනේ රස පාටට වට්ටක්ක කරිය කවලම් කරගත්තට පස්සේ තියෙන හැටි. මම වට්ටක්ක කරිය නම් හදලා ඉවරයි. වත් කන්න වගේම පාන් කන්න, රොටී කන්නත් මරුම තමයි ඉතින්. එහෙනම් යාළුවනේ තවත් දවසක එන්න බලාපොරොත්තු වෙන්න. අදට මං ගිහින් එන්නම්. පහන්දි කිචන් channel එක subscribe කරලා තියාගන්න කියලා මගේ යාළුවන්ට ආදරෙන් මම කියනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි. එහෙනම් යාළුවනේ තවත් දවසක එන්න බලාපොරොත්තු වෙන්න. අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. පහන්දි කිචන් subscribe කරන්න.